පිළිගන්නවා වෙනද වගේම ඔයාලා හැමෝම ආදරයෙන් අද දවසේ මගේ වීඩියෝ එකට සත්‍යයක්ම ගොඩක්ම කාර්යබහුල වුණා. මොකද කටින පින්කම හේතුවෙන් සහ මහත්තයාගේ අම්මගේ ඇස් ඔපරේෂන් කරා. ඒ කියන්නේ කාචයක් දැම්ම. මේකත් එක්ක ගොඩක් කාර්යබහුල වුණා. සතියකට පස්සේ තමයි මේ ගෙවල් හොඳට පිරිසිදු කරගන්නේ. මකුන්දෑ චුට්ටක් තිබ්බ ඒවත් කඩාගෙන ගේ පිරිසිදු කරගන්න තමයි මේ හදන්නේ. මගේ වීඩියෝ බලලා ගොඩක් අය මාව සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බ මගේ වීඩියෝ. එයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම මගේ වීඩියෝ බලන්නේ මාත් එක්ක එකතු වෙලා නෙවෙයි නම් මගේ වීඩියෝ වලට කැමති නම් මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන ලෙස ආදරෙන් ඉල්ලනවා. මේ දවස්වල ටිකක් අසනීපෙන් ඉන්නේ. මොකද කටින දවස්වල අපේ සමිතියෙන් පිරිත් මණ්ඩපය ගැන පොය එළි වෙනකන් පිරිත් කිව්වා. ඒතේ චුට්ටක් පින්න තිබ්බා. ඒ නිසා සෙම හතිය කියන්නේ හෙම්බිරිස්සා වගේ ගතිය තිබ්බ නිසා ටිකක් කතා කරනකොට කඩහඬ වෙනස් වෙන්න පුළුවන්. එන්නකො මගේ වීඩියෝ එකත් එක්ක දිගටම. කලින් මම වීඩියෝ එකක් කරලා තියෙනවා ගේ පිරිසිදු කරගත්තේ කොහොමද කියලා. අපේ ගෙදර බිත්ති ගොඩක් උසයි. මට පුළුවන් විදියට මගේ උසේ ප්‍රමාණයට ලීයක් වගේ බැඳලා තමයි මකුන්දල් කඩන්නේ. මහත්තයා ඉන්න වෙලාවට මාසෙට එකපාරක් අනිවාර්යයෙන් එයා හොඳට පිරිසිදු කරගන්නවා. මකුන්දල් කඩලා ඒ හැමදේම කරනවා. මහත්තයා සාලේ මකුන්දල් කරන්න කලින් අපි නිදා ගන්න කාමරේ මකුන්දල් කඩලා තිබ්බේ. මකුන්දල් කඩන්න කලින් මම ඇඳේ තියෙන බෙඩ් ෂීට් කොට්ටේ ඔක්කොමත් අයින් කරනවා. කොට්ටුවර පවා අයින් කරනවා. ඊට පස්සේ තමයි මකුන්දල් කඩන්නේ. එන්නකො දිගට මගේ වීඩියෝ එකත් එක්ක. මකුන්දල් කැඩුවට පස්සේ එයා මහත්තයා සාලේ කඩන්න ගියා. ඒ කඩනකන් අතරේ මේ හවස් වරුවක සාමාන්‍ය හවස 2ට විතර ඇති. මම බෙඩ් ෂීට් මාරු කරන දවස් 3 හින්දා ඇඳේ හොඳට මකුන්දල් නැති වුණාට මම හොඳට ඇඳේ රෙද්දකින් පාවිච්චි කරන්න ඇති රෙද්දකින් හොඳට ඇඳ මිට්ටම ඊට අමතරව හොඳට ගසලා ඇඳට බෙඩ් ෂීට් එකක් දාගත්තා. ඒ වගේම කොට්ටුරක් දාගත්තා. බලන්නකෝ. ඇඳේ බෙඩ් ෂීට් දැම්මට පස්සේ තියෙන විදිය තමයි ඇඳේ බෙඩ් ෂීට් ටික දාලා මම මේවල කන්නඩි මේසෙත් හොඳට පිරිසිදු කරගන්නවා. මම එක ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. මොකද මම කලින් වීඩියෝ එකක් කරලා තියෙන නිසා මම ගොඩක්ම කන්නඩිය පිහද ගන්න මම භාවිත කරන වතුර තමයි. වතුර ටිකක් කන්නඩිය දාලා තෙදි කෑල්ලකින් හොඳට පිහද ගන්නවා දෙපාරක් විතර. ඊට අමතරව පනාව, විතර පවුඩර් බෝතල් ඒවත් හොඳට පිරිසිදු කරගන්නවා. මම මහත්තයාලගේ අම්මලා අපි වෙනම ඉන්නේ. එයාගේ අම්මගේ ඇහැට කාචයක් දැම්මා. මම ඉතින් උදේ පාන්දර 5 විතර නැගිටලා උයලා පිහලා ඒ දේවලුත් කරලා ගෙදර වැඩත් කරලා 8 වෙනකොට මම මහත්තයාලා ගෙදරටත් යනවා. ඒ ගෙදර ගිහිලත් ඒ වැඩ ටික කරලා දෙනවා. පවුනේ බෙහෙත් දානවා පැය 2කින් 2ට පැය 4න් 4ට පැය 6න් 6ට තියෙනවා. අර නාවනකොට උනත් අර පොඩි ළමයි නාවනවා වගේ තමයි නාවන්න ඕනේ. මොකද හොඳ නැහැනේ. අර ඇස් ඔපරේෂන් කරලා තියෙන නිසා කාච දාලා තියෙන නිසා වතුර උනත් මූණට ඇහැට වැටෙන්නේ නැති විදියට තමයි නාවන්න ඕනේ. ඒ දේවලුත් කරලා මං ආයෙ ගෙදර ඇවිල්ලා ගෙදර වැඩත් ඒ ඔක්කොමත් කරගත්තා. මේ තියෙන්නේ අපි රිමෝට් දාන කප් එක. මම ඒව වෙන වෙනම තමයි තියලා තියෙන්නේ. ඒ ටිකත් ඔක්කොම මම පිරිසිදු කරගන්නවා. දැන් අපේ දවස් දෙකක් තිස්සේ වැස්ස සාමාන්‍යයෙන් පොද වගේ වැටෙනවා. පහුගිය කාරණා හොඳටම පායලා තිබ්බේ. මම මතක් කරනවා මගේ වීඩියෝ බලන්නේ මාත් එක්ක එකතු වෙලා නෙවෙයි නම් මං කියන වීඩියෝ වලට කැමති නම් මගේ channel එක subscribe කරන ලෙස ආදරෙන් ඉල්ලනවා. කන්නඩි මේසේ ටිකක් පිහදගෙන මම කන්නඩි මේසේ උඩ
පියනේ තමයි ඇතුලේ තමයි මම දාලා තියෙන බෙහෙත් බොල් කෙනාස මොහොතකන් සිද්දාලෙප කොටන් බටන් පුළුන් හැමදේමත් මම එක තැනක තමයි තියලා තියෙන්නේ. මොකද හදිසියට ඕනම කෙනෙකුට ඒක හොයාගන්න පුළුවන් නිසා ඒ ඔක්කොම මම වීඩියෝ කරගත්තේ නෑ. මේ පිරිසිදු කරගත්තට පස්සේ කණ්ණාඩි මේසෙ තියෙන විදිහ මේ තියෙන කාමරය පිරිසිදු කරගත්තට පස්සේ තියෙන විදිහ මම අල්මාරියේ රෙදි ටික නමලා ඒ ඔක්කොම පිරිසිදු පිළිවෙල කරගත්ත මම ඒ වීඩියෝ කරගත්තේ නෑ. නිදා කාමරය පිරිසිදු කරගත්තට පස්සේ මම කාමරය පිරිසිදු කරගන්න අතරේ මහත්තයා සාමාන්‍ය මකුළුදල් කැඩුවට පස්සේ මම වගේනවා රින්සෝ බකට්ටයක් දී කරලා අරගෙන ඒක රෙදි කෑල්ලකින් පොඟව හැම කාමරයක දොරත් ජනලයක් සාලේ හැම එකම හොඳට දූවිලි පිහද ගන්නවා. එය මහත්තයා සාලේ වැටි කරන අතරේ මේ බුදු කුටියේ තියෙන තැන ඒකේ මේ මහත්තයා හදපු නිර්මාණයක්. මං ඉතින් ඒව තියෙන ෆොටෝ ඊට අමතරව තියෙන මල් පෝච්චි ඔක්කොම පිරිසිදු කරගන්න. දූවිලි ලොකුවට නෑ. උනට අපි සතියක්ම ගෙදර හිටියේ නැහැනේ. උදේට යනවා රැට රැ වෙලා ගෙදර එනවා. ඊට පස්සේ ගෙදර වැඩත් එක්ක නිදාගෙන සතියක්ම එක දිගටම එකම ක්‍රියාකාරී දේ කරපු නිසා ගෙදර හැදෙන්න උන් ඇති නිසා අපි ගෙදර දවස් 3-4ක් ගෙදර නැත්නම් අපි ආය නැවතත් ඒව හොඳට පිරිසිදු කරලා තමයි අපි ආය ඒ දේවල් පරිභෝජනයට ගන්නෙ. බලන්නකෝ. මම කාම්බර් 4ක් තියෙනවා. කාම්බර් 4ම පිරිසිදු කරගත්ත විදිහ මම වීඩියෝ එකකින් ගේන්නේ. මොකද මම කලින් වීඩියෝ එකක් කරලා තියෙන නිසා. ඒ කාම්බර් ඔක්කොම පිරිසිදු කරගත්තට පස්සේ මම මේ වෙලාවේ පහන තියෙන බුදු පිළිමය ඊට පස්සේ මල් වට්ටි හැමදේම හොඳට පිරිසිදු කරගන්නවා. දැන් නම් මේ වෙලාවේ හවස 6ට කිට්ටු ඇති. මම ස්පොන්ජ් එකකට වතුර ටිකක් දාලා මම මේ පිහද ගන්නේ ටයිල් එක. පහන තියෙන තැන පිරිසිදු කරගත්තට පස්සේ මම බුදු පිළිමේ ඊට අමතරව පහන් හඳුන් කූරු ගහනේ ඔක්කොම හොඳට පිරිසිදු කරගත්තා. මම ඒක වීඩියෝ කරගත්තේ නෑ. මේ තියෙන්නේ පිරිසිදු කරගත්තට පස්සේ බුදු පිළිම තියෙන විදිහ. සාමාන්‍ය මම පහන තියෙන විදිය බුදු පිළිම පිරිසිදු සාමාන්‍ය මම වීඩියෝ කරන්න කැමති කෙනෙක් නෙවෙයි. මේ තියෙන්නේ පිරිසිදු කරගත්ත භාජන ටික. මම ගේ පිරිසිදු කරගත්තේ කොහොමද කියලා තමයි ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තේ. ඒ නිසා තමයි මේ පහන තියෙන විදිහ උනත් ඔයගොල්ලොත් එක්ක මම මේ බෙදාගන්නේ. පහන තියෙන තැන පිරිසිදු කරගත්තට පස්සේ අපි වෙනම ඔය රෙදි මදින තැන රෙදි අයන් කරන තැන තමයි මෙතන මම හොඳට පිරිසිදු කරගන්නවා. මම මේ වොයිස් දෙනකොට මට මාර අමාරුවක් තියෙන්නේ. මොකද උගුර රිදෙනවා. ඒ කියන්නේ හෙම්බිරිස්සාව වගේ තමයි තියෙන්නේ. හරි අමාරුයි. ඒවත් පිරිසිදු කරගත්තට පස්සේ මම මල් කඩන්න කලින් මම උදේට හවසට දැන් උදේ හවා දෙකට නැත්නම් දවසට එකපාරක් අනිවාර්යයෙන්ම මම දුම් අල්ලනවා. දොර ජනෙල් ඔක්කොම ඇනලා දාලා දුම් අල්ලනවා. පොල් කටුත් පත්තු වෙන්න තියලා මම මල් ටික කඩා ගන්නවා. මම පහන තියන්න කලින් තමයි දුම් අල්ලන්නේ.
ඔය ඇඳන් යට දොර මුළු වල සාමාන්‍යයෙන් මම දවස් දෙකකට දවසට එකපාරක් අනිවාර්යයෙන් මම හොඳට දුම් අල්ලනවා. අද හවස දුම් අල්ලන නිසා මට දොර ජනෙල් ටික ඇරලා දාන්න බෑ. සමහර දවසට හවසට දුම් අල්ලන්නේ නැතුව උදේට මම දුම් අල්ලනවා. දොර ජනෙල් ඔක්කොම ඇරලා දාලා ඒක හොඳයි ගෙවල් වලට. මම හැම කාමරයක්ම ඇතුළට එළිය හැමතැනටම මම දුම් අල්ලනවා අස්සක් මුල්ලක් නැර. අදට මගේ වීඩියෝ එක ඉවරයි. මාව බලන් හිටපු මාව වහන් හිටපු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරේ ඔයාලා හැමෝටම. පහන තියන්න කලින් 5:45ට හැමදාම මම පිරිත් දානවා පැයක්. ඒකව ගෙවල් වලට ගොඩක් හොඳයි. ඒ වගේම ගොඩක් ලොකු ආශිර්වාදයක් තියෙනවා.